1916 වර්ෂයයි. ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයාගේ පාලනය යටතේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති එකල ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය නැවත නගා සිටුවීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් උද්ගතව පැවතුණි. එවන් වකවානුවක ශ්‍රී ලාංකීය සිංහල ජාතියට දරුවන් රැසක් දායාද කෙරූ යුග පුරුෂයෙකුගේ උපත ගම්පහ වතුරුගමදී සනිටුහන් විය. වාසල මුදියන්සේලාගේ මිස්කින් පීටර් රණසිංහ නමින් නම් කෙරුණු මේ කුඩා දරුවා වර්ෂ 1916ක් වූ ජූලි මස 22 වන දින වාසල මුදියන්සේලාගේ පොඩි අප්පුහාමිට දාව එම පවුලේ තුන්වන දරුවා ලෙස මෙලොව එළිය දුටුවේය. එක් වැඩිමහල් සොහොයුරියක සහ සොහොයුරෙකුට පසු පවුලේ තුන්වන දරුවා වූ මිස්කින්ට එක් බාල සොහොයුරෙකු විය. කුඩා අවදියේ පටන් කාර්යශූර බුද්ධිමත් තරුණයෙකු වූ මිස්කින් තරුණ වියට එළඹෙන්නේ වෙළඳාම පිළිබඳව සහජ නිපුණතාවක් පිළිබිඹු කරමිනි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නාච්චිකුඩා චීන වරායේ ජැටියෙහි පවත්වාගෙන ගිය පියර්ස් හෝටලය මිස්කින් තරුණයාගේ ව්‍යාපාර ශූරත්වයට හොඳම උදාහරණයයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුල් කාලීනව පියර්ස් මුදලාලි ලෙසද පසුව එය ව්‍යවහාරයෙන් බිඳී පී.එස්. මුදලාලි වශයෙන්ද ගම්දනව් පුරා මිස්කින් ප්‍රකට විය. මෙම ව්‍යාපාරයට අමතරව තවත් ව්‍යාපාර රාශියකට හිමිකම් කී තරුණ මිස්කින්ගේ මීළඟ දෛවෝපගත සිදුවීම හලාවතදී සිදුවිනි. හලාවත ප්‍රදේශයේ සර්කස් සංදර්ශනයක් අනතුරුව එක් සුරූපී ළඳක් තරුණ මිස්කින්ගේ නිත ගැටුනේ. කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ලෙහි පදිංචිව සිටි වල්පල කන්කානම්ගේ ජෝන් ප්‍රේරා අප්පුහාමිගේ ජේෂ්ඨ දියණිය වූ ඇය වර්ෂ 1929 දී බොරැල්ලෙහිදී උපත ලබා තිබිනි. එවකට භද්‍ර යෞවන වී පසු ඇය නමින් වල්පල කන්කානම්ලාගේ ග්‍රේස් කමලා පෙරේරා නම් විය. මෙම සුන්දර තරුණය කෙරෙහි සාංසාරික ප්‍රේමයෙන් බැඳුණු තරුණ මිස්කින් සිය ප්‍රේම වෘතාන්තයේ ජයගනිමින් වර්ෂ 1943 වූ නොවැම්බර් මස 23 වන දින උත්කර්ෂවත් විවාහ මංගල්‍යයක් පවත්වා ග්‍රේස් නම් වූ සොඳුරු යුවතිය සරණ පාවා ගන්න අල්ලදී මෙම දෙපළගේ එක්වීම ශ්‍රී ලාංකීය සිංහල ජාතියේ වර්ධනයට විශාල දායකත්වයක් වූ අතර දරුවන් 14 දෙනෙකු ලක්බැයට දායාද කෙරිණි. එලෙස ව්‍යාප්ත වූ මේ මහා පවුල් වෘක්ෂය අද වන විට අඛණ්ඩව ශාඛා අතුපතර විහිදුවමින් වෘත්තිකයින් ව්‍යාපාරිකයින් කලාකරුවන් ආදී නොයෙක් ක්ෂේත්‍රයන්හි සහජ නිපුණත්වයෙන් කටයුතු කරමින් සමාජයේ ඉහළ තැන්වල බැබලෙමින් සිටී.